ගුවන් හරිමවේද වෙතින් මෙන්න දෙසැම්බර් මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා සඳහා කාලගුණනාවකය නරඹන්න ඔබගේ කටයුතු සහ ඉදිරිය සැලසුම් කරගන්න මෙයට අනුව ඉතාමත්ම සාර්ථකව කටයුතු කර ගැනීම හැකියාව ඔබට ලැබෙනවා අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇති වෙනවා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගිනිකොන දකුණ නිරිද සහ බස්නාහිර මුහුදු කලාපවල දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත යන මුහුදු කලාපවල හොඳම තත්ත්වයෙන් නත්තල් ගස් අඩුම මිලට ලංකාව පුරාම CK ගිෆ්ට් සෙන්ටර් වෙතින් ඔබට සිතකි පරිදි දැන්ම ඇනවුම් කරන්න. අමතන්න 077 77 344. ඩිලිවර් පහසුකම් සහිතයි. අඩි 2 රුපියල් 850යි, අඩි 3 රුපියල් 1500යි, අඩි 4 රුපියල් 2800යි, අඩි 5 රුපියල් 4000යි. ඉක්මන් කරන්න. තොග සීමිතයි. තරමක් තදින් වැසි ඇති වෙනවා රාත්‍රී කාලයේදී රාත්‍රී 8-9 පමණ වන විටත් නැගෙනහිර මුහුදු කලාපයේ දකුණු මුහුදු කලාපයේ බස්නාහිර මුහුදු කලාපයේ වැසි තත්ත්වයන් ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 26ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇති වෙනවා පැයට කිලෝමීටර 25, 45, 50, 60 දක්වා ඇතැම් ස්ථානයක විශේෂයෙන් වයඹ බස්නාහිර උතුරු ඊසාන මුහුදු කලාපවල යාත්‍රා කරනවා නම් හොඳයි. තවත් දින කිහිපයක් ගතවන තුරු දකුණු මුහුදු කලාපයේ පැයට කිලෝමීටර 25-30 අතර සුළං ධාරා ඇති වෙනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. ඔබට ශ්‍රී ලංකා සිටීමේ සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශ වන කළුතර, අම්බලන්ගොඩ, එසේම රත්නපුර, බදුරලිය, අකුරැස්ස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ රියධාවනයේදී වඩා සැලකිල්ලෙන් අවධානයෙන් රියධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් තරමක් තදින් ඇති වෙනවා ත්‍රිකුණාමලය, පොළොන්නරුව, වැලිකන්ද, මඩකලපුව සහ මහියංගනය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල. දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට මෙන්න ශ්‍රී ලංකාව බොහෝ සෙයින් අහස වලාකුළින් බර වී ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක තදින් වැසි ඇති වෙනවා. පසුව ක්‍රමක්‍රමෙන් සන්ධ්‍යා කාලෙම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වන විටත් එම වැසි තත්ත්වයන් තවදුරටත් එලෙසම පවතිනවා. ඒ අනුව ගම් වතුර නාය අවදානම් පවතින ස්ථානවල ජනතාව වඩා සැලකිල්ලෙන් අවධානයෙන් පසුවන්න. රාත්‍රී කාලය වන විට රාත්‍රී 8-9-10 පමණ වන විට වැසි තත්ත්වයන් බොහෝ සෙයින් පහ වී යනවා. නමුත් තවදුරටත් ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව වැනි ප්‍රදේශවල සුළු වශයෙන් වැසි තත්ත්වයන් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 24ක්, වැඩි උෂ්ණත්වය ඇතිවන්නේ වවුනියාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 29ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය පැයට කිලෝමීටර 15ක සාමාන්‍ය අගයකින් පවතිනවා. කොළඹ, කළුතර, ගාල්ල සහ ඒ ආශ්‍රිත මුහුදු කලාප හැරුණකොට සෙසු සියලු මුහුදු කලාපවල විරලාශ්‍රිත ප්‍රදේශවල පැයට කිලෝමීටර 25-35 අතර සුළං ධාරා ඇති වෙනවා. විශේෂයෙන් යාපනය, මුලතිව්, මන්නාරම් වැනි ප්‍රදේශවල තරමක තද සුළං ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන්න. නැවතත් හාමියමු හරිම වෙද මීලං කාලගුණ අනාවකෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා.